රිබන් තමයි තියෙන්නේ. ඇත්තටම ගහන්න බැරි තත්ත්වයක් තියෙනවා. වතුර වැඩි වෙලා වැලි කොට්ට ගහලා අපි තියෙන්නේ. මේ තියෙන්නේ අමතර මෝටරයක් දාලා මේන වැඩි. ඒකම මේ හැමතැනම ජලය කාන්දු වීමක් සිද්ධ වෙනවා. මේ පේන වැඩි වහලා කප් දාලා හිර කරලා තිබ්බත් ඊට උඩින් ජලය කාන්දු වෙනවා මේ. එතකොට මෙතනත් එහෙමයි පේන වැඩි. ඒ වගේම තවත් තැනක් තමයි මෙතන. තව පැයක් එකමාරක් යනකොට ඊට වඩා ජලය වැඩි වීමක් සිද්ධ වෙනවා. මෝටර් 4කින් මේ වෙනකොට ජලය එළියට පම්ප් කරනවා. මේ අපේ කට්ටිය රෙස් කරනවා වැඩක් නැති හින්දා. මේ හරිය තමයි ප්‍රධාන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් අද කවුරුත් නැහැ මෙතන. වතුර පෙරලා තියෙන නිසා. මේ තමයි පල්ලෙහැ තට්ටුව. අපි බලමු උඩ තට්ටුවට ගිහිල්ලා කොහමද කියලා. උඩ තට්ටුවේ නම් කට්ටිය වැඩ පේනවා ඇති. මේ ජලය ඉස්සරහ තියනවාද කියලා මේ පටහරහා විදලා බලනවා. මේ කටයුතු තමයි මෙතන සිද්ධ වෙන්නේ. වීඩියෝ එකක් ගන්න. මේ ඉන්න අපේ මැෂින් එකෙන් ඉස්සරහට විදින යාළුවා අපි පොඩ අහලා බලමු කොහොමද කියලා. මොකද ඉස්සරහ වතුර තත්ත්වය කොහොමද මොකද්ද වෙන්නේ කියලා පොඩක් අපිට පැහැදිලි කිරීමක් කරන්නකො. දැනට විනාඩියට වතුර ලීටර 50ක් වගේ එනවා. ඇහුන්නේ නැහැ. විනාඩියට වතුර ලීටර 50ක් වගේ එනවා. එතකොට දැන් අපි කොච්චර ප්‍රමාණයක් ඉස්සරහට විදලා තියනවද? ඉස්සරහට විතරේට කටු 18යි කියන්නේ මේක 30යි. ඒ කියන්නේ සික්මන් කීයකට වගේද? එක්කන් ගහනවා දෙකන 11යි. දැන් මේ වතුර ප්‍රමාණය අඩු කරගන්න ක්‍රමයක් නැද්ද අපිට? ඒක ක්ලවුඩ් ගන්න තමයි තියෙන්නේ. ක්ලවුඩ් කැවුවට පස්සේ අඩුවීමක් සිද්ධ වෙයි කියලා ඔබ හිතනවද? මේක හරියට අර ක්ලවුඩ් ගන්න එක වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරියට ක්ලවුඩ් පාර ගන්නවා නම් මේ සිල් වෙනවා මේ වතුර පාර. එතකොට මෙතන ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් කියන්න මේ මැෂින් එකේ. මේකේ ක්‍රියාකාරීත්වය කියන්නේ මේ හරහා තමයි සිද්ධ වෙන්නේ මේ රිමෝට් එකේ. දුරස්ත පාලකයා කරා තමයි සම්පූර්ණ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. මේකට මේ යකඩ පාර එකක් දාලා ඉස්සරහට දාලා විදලා තමයි චෙක් කරන්නේ වතුර තියෙනවද කියලා. එහෙමද? ඔව්. හරි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. කන්න දෙන්නේ. ආ පොඩ කැම කරලා බලන්න මොනවද තියෙන්නේ. මේ මොනවද පරිප්පුද? සෑමන්. සෑමන් හොඳයි හරි. ඔය කන්න දෙන්නේ. යකෝ දෙකක් කනවද බං? හරි. මේ දෙන අමතර මෝටර් දෙකක්. උඩ තට්ටුවේ ක්‍රියාකාරීත්වය තමයි. නැවත අපි පල්ලෙහාට බහලා බලමු.